අයිබෝන් හැමෝටම ඉතින් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා හිටපු එහෙම නැත්නම් අලුතෙන් එකතු වෙන ඔයාලා හැමෝම ඉතින් තමත් ආදරෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ අතිශය සුවිශේෂී කාරණාවක් කියොත් මම නිවැරදි. මොකද මේ සාමාන්‍ය වීදුරු අපි දැකලා තියෙනවා. සාමාන්‍ය ෂේප්ස් වලින් තියෙන වීදුරු අපි දැකලා තියෙනවා. හැබැයි මේ කර්ව්ඩ් ග්ලාස් දැකලා තියෙනවද? එහෙම නැත්නම් මේ කර්ව්ඩ් ග්ලාස් යූස් කරලා හදපු නිර්මාණ දැකලා තියෙනවද? අපි අද මේ ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ කර්ව්ඩ් ග්ලාස් කියන්නේ මොනවද? කොහොමද ඒවා හැදෙන්නේ? මේ විවිධ කරුණු කාරණාවන් ගැන කතා කරන්න තමයි. සුපුරුදු පරිදි ඉතින් මේ දැනුම ඔබත් සමග බෙදා හදා ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉරංග මහත්මයා. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් මේ දැන් කර්ව්ඩ් ග්ලාස් කියලා කතා කරද්දී සරලවම මේ බෙන්ඩ් එකේ ෂේප් එකටද කර්ව්ඩ් ග්ලාස් කියලා කියන්නේ. ඔව් ශලිනි. ඇත්තටම මේ කර්ව් ග්ලාස් එකක් කියන්නේ ඒක ඉතින් බෙන් ග්ලාස් එකකටම තමයි. එතකොට මේ වගේ බෙන් ග්ලාස් එහෙම නැත්නම් මේ කර්ව්ඩ් ග්ලාස් කොහොමද හැදෙන්නේ? මේකත් සාමාන්‍යයෙන් අර ටෙම්පර්ඩ් ක්‍රියාවලියම තමයි. හැබැයි මෙතනදී සුවිශේෂී වන්නේ මේ අපි කර්ව් ග්ලාස් එකක් නිර්මාණය කිරීමේදී මේකේ අරය කියන්නේ රේඩියස් එක හරිම වැදගත්. ඒක කියන්නේ අපිට අපේ පාරිභෝගිකයන් විසින් ලබා දෙන මේ නිර්මාණයට අවශ්‍ය රේඩියස් එක අපි ගෙනල්ලා මෙහෙට ලැබුණාට පස්සේ අපි ඒක පරීක්ෂා කරලා බලන අපිට කරන්න පුළුවන් ටයිප් එකක්ද කියලා. මොකද අපිට තියෙන්නේ ගොඩක් C type curves තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මේකද සමහර පාරිභෝගිකයන් යාලා ගේනවා යාලගේ ටෙම්ප්ලේට් එක ඇඳගෙන එන එක විවිධාකාරයි. කියන්නේ අපි කියමුකෝ ඕවල් ෂේප් එකක් වගේ. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම කරන්න බෑ. මොකද ඒ ෂේප් එකට අපිට ඒ විදිහට නමන්න විදිහක් අවස්ථාවක් නැහැ. එතකොට C type වගේ කර්ව් එකක් තමයි අපිට මෙහි කරන්න පුළුවන්. එතකොට අපි ඒක කොයිතරම් දුරට අපේ එකත් එක්ක ගලප ගන්න පුළුවන්ද කියලා අපි යාලත් එක්ක කතා කරලා බලනවා. ඉතින් මෙතනදී අවශ්‍ය දැනුම අපි යාලට ලබා දෙනවා. මේ නැත්තම් එතන කොහොමද වෙනස් කරගන්න ඕනේ? හරි මොන හරි දෙයක් තියෙනවද? නැත්තම් මේකට යන්න පුළුවන් අවම කර්ව් එකකට යන්න පුළුවන් විදිය අපි යාලත් එක්ක කතා කරලා බලලා සම්මතයකටපත් වෙලා ඉතින් මේ නිර්මාණ කටයුතු කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හදන මේ ගන්න රේඩියස් එක අපි අපේ මැෂින් එකට ලබලා කියන දීලා ඊට පස්සේ අර ටෙම්පර්ඩ් අපේ ෆ්ලැට් ග්ලාස් ප්‍රොසෙස් එක වගේම ග්ලාස් එක හීට් කරලා ඊට පස්සේ අපේ එන මෝල්ඩ් එකට ග්ලාස් එක එනවා. එතකොට අදාළ අර කර්ව් එකට ග්ලාස් එක නැමෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ කටයුත්ත අවසන් වෙනවා. ඔව් ඉතින් දැන් මේ ටෙම්පර්ඩ් ග්ලාස් හදන ක්‍රියාවලියත් ලේසි පහසු නෑ. එතකොට මේ කර්ව්ඩ් ග්ලාස් හදන ක්‍රියාවලිය මම හිතන්නේ ඊටත් වඩා අපහසුයි. මේ කර්ව්ඩ් ග්ලාස් සාමාන්‍යයෙන් අපි ගන්නේ විශේෂ නිර්මාණවලටනේ අලංකරණයට වෙන්න පුළුවන් විවිධ වෙනත් සුවිශේෂ අරමුණු වල තමයි මේ කර්ව්ඩ් ග්ලාස් ගන්නෙ. මේ කර්ව්ඩ් ග්ලාස් එකක් ගන්න එකේ වාසි මොනවද? වාසි කියන්නේ මේකේ පළවෙනිම සලකන්න තියෙන්නේ මේකේ ඇපියරන්ස් එක. මේ කියන්නේ මේ අපි අර ගන්න ෆ්ලැට් ග්ලාස් වලට වඩා මේ වගේ යොදන ග්ලාස් වලදී ඒ ඉදිකරන ගොඩනැගිලි හෝ නිවසේ වේවා මේ අපි දකින අවුට්පුට් එක ඒකේ ඇපියරන්ස් එකට ලොකු අගයක් එකතු වෙනවා. ඉතින් ඒක එක අගයක්. ඒ වගේම අර ෆ්ලැට් ග්ලාස් වලට වඩා කර්ව් ග්ලාස් ගත්තාම ඒකේ අර ලැබෙන කියන්නේ ඒකට මේ ෆ්ලැට් ග්ලාස් එකකට වඩා බෙන් ග්ලාස් එකකට බෙයා කරන්න පුළුවන් ලැටරල් ලෝඩ් එක වැඩි. ඉතින් ඒකත් එක සාධකයක් වෙනවා මේ වගේ බෙන් ග්ලාස් එකක්. ඔව් දැන් මේ කර්ව්ඩ් ග්ලාස් ගත්තාම අපියරන්ස් එකෙන් හරිම සුවිශේෂී. එතකොට දැන් අපි ටෙම්පර්ඩ් ග්ලාස් ඒ කියන්නේ සාමාන්‍ය ෂේප් එකක ග්ලාස් එකක් ගත්තත් මේ ඉන්ස්ටෝල් කරන ක්‍රියාවලිය වෙනකන් හරි පරිස්සමින් කරන්න ඕනේ. එතකොට මේ කර්ව්ඩ් ග්ලාස් එකක් සවි කිරීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් මේකෙදිත් විශේෂයෙන් සලකන්න ඕනේ අර අපි කලින් කතා කරා වගේ මෙෂර්මන්ට් එක ගැන. හරි මෙෂර්මන්ට් එකක් ගන්න ඕනේ. මොකද මේකත් ටෙම්ප කරාට පස්සේ අපිට මොකුත් වෙනස් කරන්න බෑ. ඒ අදාළ හෝල් ඩීටේල්ස් නිවැරදි වෙන්න. විශේෂයෙන්ම මේකදී රේඩියස් එක මේ අරය කර්ව් එක නිර්මාණය කරන අරය හරිම වැදගත්. මොකද මේක වෙනස් වුණොත් එහෙම මේ අපේ නිර්මාණ කටයුත්ත අවසන් කරගන්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ෆ්ලැට් ග්ලාස් එකක් ලයින් එකක් දාගෙන යනවා නම් ඒකේ අඩුපාඩුවක් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඒකට ඒ වෙනුවට වෙන තව කොටසක් එකතු කරන්න පුළුවන්. හැබැයි මේ වගේ නිර්මාණ කටයුත්තකදී ඒකේ අවසානයේ ළඟා වුනේ නැත්නම් ඒක වෙනුවට තව පොඩි කොටසක් එකතු කරන්න ඒක හරිම ගැටලුවක්. එතකොට ඒකේ ඇපියරන්ස් එකට හරි බාධාවක්. ඉතින් මේක විශේෂයෙන් සලකන්න ඕනේ. ඒ වගේම මේ ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ප්‍රවාහනයේදී බොහොම සැලකිලිමත්ව විය යුතුයි. මොකද අර ෆ්ලැට් ග්ලාස් එකක් ගෙනියනවා වගේ නෙවෙයි කර්ව් ග්ලාස් එකක් ගෙනියද්දී. ඒකටම සුවිශේෂ වූ රැක් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අර බඳපටි ඒ අවශ්‍ය කරුණු කාරණා සම්පූර්ණ වෙන්න. ඒ වගේම මේක සවි කිරීමේදී ඒක තවත් වැදගත් කාරණා. මොකද මේක අර ෆ්ලැට් ග්ලාස් එකක් වගේ හසුරවන්න බොහොම අමාරු කටයුත්තක්. එතකොට සාමාන්‍යයෙන් අපි දකිනවා ගොඩක් තට්ටු උඩට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලදී මේක අර අපිට සාමාන්‍ය ෆ්ලැට් ග්ලාස් එකක් ගෙනියනා වගේ
හතර කොනෙන් උස්සගෙන යනවට වඩා හරිම අමාරු කටයුත්තක් තමයි මේක හසුරුවන්න උඩ තට්ටුවකට ගෙනියන්නේ. ඉතින් මේ වගේ දේවල් ගැන විශේෂයෙන් සලකන්න ඕනේ. ඔව් ඉතින් දැන් ග්‍රෑන්ඩ් ටෙම්පර්ඩ් ආයතනයෙන් නිෂ්පාදනය කරන මේ කර්ව්ඩ් ග්ලාස් ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් අපිට මොන වගේ සයිසස් වලින්ද ගන්න පුළුවන්, මොන වගේ ආකාරයේ වීදුරු වලින්ද ගන්න පුළුවන්? මෙතනදී සුවිශේෂී වන්නේ ග්‍රෑන්ඩ් ටෙම්පර්ඩ් වල බෙන් ග්ලාස් එකක් කියන්නේ අපිට දැන්ට ලංකාවේ තියෙන ජම්බෝ කර්ව් ග්ලාසස් කරන්න පුළුවන් එකම හැකියාව තියෙන ආයතනය තමයි ග්‍රෑන්ඩ් ටෙම්පර්ඩ් ආයතනය. අඩි 12 දිගින් අඩි 12කුත් පළලින් අඩි 8කුත් වගේ දැවැන්ත මේ කර්ව් එකක් නිර්මාණය කිරීමට අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර 1500 ඉඳලා මිලිමීටර 9000 දක්වා පරාසයකට යනකම් කර්ව් කිරීමේ හැකියාව තියෙනවා. ලංකාවේ කිසිම තැනක මේ වගේ නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඔව් ඉතින් ටෙම්පර්ඩ් ග්ලාස්, කර්ව්ඩ් ග්ලාස් විවිධ ආකාරයේ ග්ලාස් වර්ගයන් ගැන අවශ්‍ය දැනුම ඕනටත් වඩා අපේ මේ වීඩියෝ සීරීස් එකෙන් ඔබට ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ග්‍රෑන්ඩ් ටෙම්පර්ඩ් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ ඉදිරියටත් අපි බොහොමයක් කරුණු කාරණා සාකච්ඡා කිරීමට අපි අපේක්ෂාවෙන් ඉන්නවා, බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබගේ ඉදිකිරීමක් ඔබගේ නිවාසය වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. අලංකාර ආරක්ෂිතභාවයකින් යුතු ඉහළ ශක්තියකින් යුතු මේ විවිධ වීදුරු වර්ග භාවිතා කරලා ලස්සන නිමැවුමක් සහිත සුවපහසු පරිසරයක් නිර්මාණය කරගන්න හැකියාව මේ කරුණු කාරණා තුළින් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී වීදුරු වර්ග හැදෙන්නේ කොහොමද කියන එකත් පිළිබඳව අපි ෆැක්ටරි විසිට් වීඩියෝ එකක් අරගෙන එනවා ඉස්සරහට. ඉතින් ඒක බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද අපි මේ කතා කරපු කරුණු ඔබට ඇස් දෙකෙම බලා ගන්න පුළුවන්. මේ ගුණාත්මක තත්වයෙන් යුතු නිෂ්පාදනය වන මේ වීදුරු වර්ග කොහොමද හැදෙන්නේ? මොන ප්‍රමිතීන්ද භාවිතා කරන්න කියන කාරණාව අපි ඔබට ඇස් දෙකෙම බලා ගන්න පුළුවන් විදිහට අපි මේ වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. සුපුරුදු පරිදි ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඒකටත් රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ග්‍රෑන්ඩ් ටෙම්පර්ඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.